සුබ දවසක් හැමෝටම ඔයාලම එකතු වෙලා ඉන්නේ දහුවා DVR වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. කලින් වීඩියෝ එකේ අපි කතා කරා DVR එකක් හරි විදිහට සෙටප් කරගන්න විදිය ගැන. ඉතින් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලටත් පුළුවන් මේ වීඩියෝ එක බලලා එන්න. දහුවා කැමරා සිස්ටම් එක ඔයාලට ඕනම තැනක ඉඳලා බලන්න පුළුවන් කියලා ඔයාලා දන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ මේ ප්‍රොසෙස් එක කරගන්නේ කොහොමද සහ දහුවා ඇප් එකට කනෙක්ට් කරගන්නේ කොහොමද කියලා. ඒකට මුලින්ම මේ DVR එක අපි ඔන්ලයින් ස්ටේටස් එකට ගන්න ඕනේ. ඔයාලට පුළුවන් මේ පේන ඉන්ටර්ෆේස් එකේ රයිට් ක්ලික් කරාම එන මේන් මෙනු කියන ඔප්ෂන් එකට යන්න. ඒ ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට සමහර විට මේ වගේ පැඩ් එකක් ගහන්න එන්න පුළුවන්. එහෙම නැත්නම් පාස්වර්ඩ් එකක් දාන්න එන්න පුළුවන්. ඔයාලට මතක නම් අපි සෙටප් ප්‍රොසෙස් එකේදී අපි පාස්වර්ඩ් එකක් දුන්නා. ඒ වගේම පැටර්න් එකකුත් දුන්නා. ඉතින් ඒ පැටර්න් එක හරි පාස්වර්ඩ් එක හරි තමයි මෙතනට දෙන්න තියෙන්නේ. මම මේ විදිහට මම දීපු පැටර්න් එක මේ විදිහට ලබා දෙනවා. ඊට පස්සේ ඔයාලට පහසුවෙන්ම මේ වගේ මෙනු එකට යන්න පුළුවන්. හරි ඉතින් ඔයා ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙන නෙට්වර්ක් කියන ඔප්ෂන් එකට යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ ඔයා මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් P2P කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට මෙතන QR code දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ QR code එක ස්කෑන් කරලා තමයි ඔයාලට ඇප් එකට කනෙක්ට් වෙන්න තියෙන්නේ. හැබැයි ඊට කලින් ඔයා බලන්න ඕනේ මෙතන උඩ තියෙන ටික් එක ඔන් වෙලාද තියෙන්නේ කියලා. ඒක ඔන් වෙලා නැත්තම් ඔයා මේ ටික් එක ඔන් කරගන්න ඕනේ. ඒ වගේම මෙතන පල්ලෙහා තියෙන ස්ටේටස් එක ඕෆ්ලයින් ස්ටේටස් එක තමයි මෙතන පෙන්වන්නේ. ඒක අපි ඔන්ලයින් ස්ටේටස් එකට මාරු කරගන්න ඕනේ. ඒකට ඔයා කරන්න ඕනේ මෙතන උඩ තියෙන TCP IP කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතන තියෙන modify කියන පොඩි මාක් එකක් තියෙනවා. අන්න ඒකට ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වැඩේ කරගන්න ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි පහසුවෙන්ම මේ DHCP කියන ටික් එක ඔයාලට මේ විදිහට ඔන් කරලා මේක ඔන්ලයින් ස්ටේටස් එකට මාරු කරගන්න පුළුවන්. හැබැයි මේ ඔප්ෂන් එක සමහර වෙලාවට පොඩි ඉෂුස් ඇති වෙන්න පුළුවන්. මොකද මේ DHCP වලින් අපිට auto IP එකක් තමයි හදලා දෙන්නේ. ඉතින් මේ නිසා DVR එකටම assign වුණ unique IP එකක් නෙමෙයි අපිට වැටෙන්නේ. මේ IP එක සැරෙන් සැරේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාගේ mobile apps වල වගේම remote access වල connection ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලට පුළුවන් මේකට manually IP address එකක් දෙන්න. ඔයා SLT වගේ router එකක් use කරනවා නම් ඔයා IP address එකේ තුන්වෙනි digit එක ඔයා එක විදිහට දෙන්න ඕනේ. ඒ වගේම default gateway එකේ තුන්වෙනි digit එකත් ඔයා එක විදිහට දෙන්න ඕනේ. ඒ වගේම ඔයා dialog වගේ router එකක් නම් use කරන්න ඔයාගේ මෙතන එක වෙනුවට ඔයා 8 තමයි දෙන්න ඕනේ. ඒ වගේම default gateway එකටත් ඔයා තුන්වෙනි digit එකට 8 තමයි දෙන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයා මේ IP address එක හතරවෙනි පෙරියට 255 අතර නම්බර් එකක් දෙන්න ඕනේ. ඉතින් ඒක දෙද්දී ඔයා බලන්න වෙන device එකට වගේ මේ වගේ IP එකක් assign වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලලා මේකට IP එකක් දෙන්න. මම ඉතින් මේ විදිහට IP address එකක් දෙනවා. ඉතින් එහෙම IP එක දුන්නට පස්සේ ඔයාලට පුළුවන් මෙතන IP address එක එහා පැත්තේ තියෙන test mark එක මේ විදිහට එබුවට පස්සේ මේක test කරලා බලන්න මේ IP එක available තියෙනවද කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට කොළ පාටින් බලා ගන්න පුළුවන් මේ IP එක available තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් මේ විදිහට okay කරගන්න. okay කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතන පල්ලෙහා තියෙන apply mark එක මේ විදිහට click කරගන්න. ඔන්න දැන් අපි DVR එක ඔන්ලයින් කරගෙන තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේක චෙක් කරලා බලන්න පුළුවන් P2P ඔප්ෂන් එකට ගිහිල්ලා. ඒකට ගියාට පස්සේ මෙතන ස්ටේටස් එක ඔයාලට ඔන්ලයින් කියලා පෙන්නයි. එහෙම පෙන්නන්නේ නැත්නම් පොඩි වෙලාවක් ඉවසන්න. සමහර වෙලාවට පොඩි වෙලාවක් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් DVR එක රීස්ටාර්ට් කරලා බලන්න. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙතන ඔන්ලයින් කියලා පෙන්නනවා. හරි දැන් අපිට කරන්න තියෙනවා ඔයාගේ ෆෝන් එකට මේ ඇප් එක දාගන්න එක. ඉතින් ඔයා Android එකක් use කරත් iPhone එකක් use කරත් ඔයාලට මේ DMSS ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Play Store හා App Store හරහා. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට මේ ඇප් එක ඕපන් කරගන්න පුළුවන්. ඕපන් කරගත්තට පස්සේ ඔයගලට මෙන්න මේ වගේ නෝට් එකක් බලා ගන්න පුළුවන්. මේකට මේ විදිහට ටික් එකක් දාලා ඔයාලට next කරගන්න පුළුවන්. මේ එන ටිකත් ඔයාලට මෙන්න මේ විදිහට next කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට start now කියලා බලා ගන්න පුළුවන්. ඒක ඔයා මේ විදිහට ක්ලික් කරගන්න. මේකටත් මේ විදිහට okay එකක් දෙන්න. ඉතින් දැන් ඔයාලට මෙතනින් ඔයාගේ country එක එහෙම නැත්නම් ඔයාගේ region එක select කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයා මේ app එක හදන්න වෙන රටක ඉඳන් නම් ඔයාලට පුළුවන් ඔයාගේ ඔයා ඉන්න රටේ details ටික මෙතනින් දෙන්න. නැත්නම් ඔයා ශ්‍රී ලංකාවේ ඉඳන් නම් මේක හදන්න ඔයාලට පුළුවන් මෙතන ශ්‍රී ලංකා කියලා මේ විදිහට තෝරලා දෙන්න. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න ඔයා මෙතනට හරියටම ඔයාගේ country එක region එක හරියට ලබා දෙන්න. මොකද ඉස්සරහට ඔයා මේක setup කරන් යද්දී ඔයාලට මේක ගැටලුව ඇති වෙන්න පුළුවන් ඔයා හරියට දුන්නේ නැත්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් මෙහෙම okay කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ මෙනු එකකට එනවා. ඉතින් මෙතනින් ඔයා කලින් account එකක් හදලා තියෙනවා නම් මෙතනින් username password දීලා log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන පල්ලෙහා තියෙන sign up එක click කරලා මේ විදිහට sign up වෙන්න. එතනත් ඔයාලට ඔයාගේ country එක select කරන්න තියෙනවා. ඉතින් ඔයා ඉන්න රට මේ විදිහට select කරලා ඔයාලට පල්ලෙහා පුළුවන් ඔයාගේ phone number එකක් හරි ඔයාගේ email එකක් හරි මෙතන ලබා දෙන්න. ඉතින් මම මේ විදිහට මගේ email එක ලබා දෙනවා.
ඊට පස්සෙවාට මෙතනට පාස්වර්ඩ් එකක් ලබා දෙන්න පුළුවන්. හරි පාස්වර්ඩ් එක දුන්නට පස්සේ ඔයාලට මෙතන පල්ලෙහා get verification code කියලා බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරාම ඔයාලට මෙන්න මේ වගේ continue කරන්නයි. ඒකත් මේ විදිහට continue කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ verification code එකක් එයි ඔයාගේ email එකට. ඒකත් මෙතනට මෙන්න මේ විදිහට ලබා දෙන්න. හරි ඔන්න අපි account එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මේක verify කරගන්න එයි. ඒකත් ඔයා මෙන්න මේ විදිහට verify කරගන්න. ඔයාගේ email එකට code එකක් එයි. ඒක මෙතනට දීලා ඔයාලට පුළුවන් මේක නැවත වතාවක් verify කරගන්න. ඔන්න අපි දැන් සාර්ථකව මේ ඇප් එකේ setup කටයුතු කරගෙන ඉවරයි. අපිට දැන් කරන්න තියෙන්නේ මේ ඇප් එකට අපේ DVR එක add කරගන්න එක. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන උඩ තියෙන plus mark එක click කරාට පස්සේ ඔයාලට scan QR code කියලා එකක් එනවා. ඒකෙන් ඔයාලට මේ QR code එක scan කරන්න පුළුවන්. ඒක scan කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට password එකක් ගහන්නේ. ඔයාලට මතක නම් ඔයා DVR එක setup කරාදී දුන්න password එක තමයි මෙතනට දෙන්න තියෙන්නේ. ඉතින් මම DVR එක setup කරාදී දුන්න password එක මෙතනට මේ විදිහට ලබා දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට next කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පොඩි count එකක් ගිහිල්ලා DVR එක අපේ app එකට add වෙනවා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට මෙන්න මෙතන device name එකක් මේ විදිහට ලබා දීලා ඔයාලට මේක add කරගන්න පුළුවන් ඔයාගේ phone එකට. ඊට පස්සේ ඔයාලට මෙතන get started කියන option එක මේ විදිහට දෙන්න පුළුවන්. ඔන්න දැන් අපේ app එකට අපේ DVR එක add වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අපිට live view එක බලා ගන්න පුළුවන් අපේ DVR එකට cameras සවි කරලා තිබ්බනම්. ඉතින් මම මේ වෙද්දි cameras සම්බන්ධ කරලා නැති නිසා මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය ටික තමයි අද අපිට මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා මේ දහුව අලුත් DVR එකක් ඔන්ලයින් කරගෙන ඇප් එකට කනෙක්ට් කරගන්න සෙටප් එක ගැන. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. ඉතින් තව වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් අපි අදට ගිහිල්ලා එනවා. ඔයගලන්ට සුබ දවසක්.